තාම මොඩර්න් දේවල් ගැන කතා කරනවානේ. දැන් මම මේ කියන්නේ මට මෙතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මම දැන් මෙතුමා එන නිසා පොඩක් කියෙව්වා. දැන් මේ බල ශක්තිය සම්බන්ධයෙන් මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මේ දැන් මේක කියලා බලන්න මොකද කියන්නේ කියලා. දර වලින් පිසෙන අපගේ ආහාර විදුලි උඳුන් මතට සංක්‍රමණය වීම වළක්වා ගැනීමට ක්‍රමෝපාය දියත් කළ යුතුය. රජය ඒ සඳහා සක්‍රීය දායකත්වයක් නොදැහැක් වූහොත් ලාභ විදුලි උපකරණ අලෙවි කරන වෙළෙන්දන් ණය ක්‍රම ඔස්සේ පහසු ක්‍රම වලින් ගම්වල දර භාවිතයෙන් ඉවත් කරයි. දැන් මේ ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ තියෙන්නේ. ඒතකොට මෙතුමා යෝජනා කරන බලශක්ති ප්‍රශ්නේදී දර වලින් වෙන එක ප්‍රොමෝට් කරන්න ඕන විදුලි උපකරණ සීමා කරලා කියලා. දැන් මම කියන්නේ මේක බැරි වෙලා හරි මම කියෝපු ඉන්න හොඳයි. අර ඔබතුමාලගේ මොකද ගැහණු අපි ඔක්කොම එක මිටට එකට එකේ සින්දු කියන නංගි කෙනෙක් එහෙම කිව්වනම් එක මිට නෙමෙයි දර මිටි වලින් ගහනවා. මොකද ඒක සෞඛ්‍යයට හොඳ නැහැ දර වලින් වෙන එක පරිසරයට හොඳ නැහැ. සහ ලෝකේ කොහෙද දැන් මේ දර වලින් යන්නේ කියලා කරන්න දෙයක් නැත්නම් දර වලින් වෙනවා. රට බංගුරු කියලා මිනිස්සු දර වලින් යුවා. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙන මොඩර්න් ආර්ථිකය ගැන කතා කරන චතුලංගල මේ ඉන්නේ කොහොමද මේකේ? දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ දර වලින් උයනවා කියලා. දැන් මේ කාන්තා දිනේ නෝනේ හෙට අනිද්දාට කාන්තා දිනේ උත්සවය රැස්වීමක් කරන ඊට කලින් මේක වෙනස් කරන්න නැත්නම් අර කාන්තා අපි හොඳ ඩීටේල් එකක් දාන්න කාන්තා දිනේ ඔයගොල්ලෝ බෝඩ් එකේ දාන ක්ලාරා සෙත්කින්ලා අර නදෝස්්‍රියා කුෂ්පියාලා ගේ ෆොටෝ මම කියන්නේ ෆොටෝ වලට ඇඬෙනවා මොකද මම කියන්නේ මේ ෆොටෝ වලට ඇඬෙනවා හරිද මොකද දන්නවද පොඩ්ඩක් ඉන්නෝ කියන්නේ මම ප්‍රශ්නයක් නෙමෙයි වහන්නේ මොකද දන්නවද හේතුව 1820 ගණන් වල කාන්තා දිනේ තමයි ලෙනින් කිව්වේ මේ ගෑනු අය කුස්සියේ වැරහැලි ඇඳගෙන දැලි කුණු කාගෙන ඉන්න එකෙන් ගලව ගන්න ඕන නම් උන්ට කාර්මීකරණය ගෙනියන්න ඕන. උන් උයන කාලේ පැය ගාන අඩු කරන්න. 1920 ගණන් වල. ඒ ගෲප්ස් කියලා ඒ ක්ලාරා සෙත් කින්ලා හිටියොත් ඒ ෆොටෝ හිටන් අඬනවා මේවා කියපුවාම.